right. Welcome traders. ගොඩක් කාලෙකින් තමයි අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නේ. මොකද පහුගිය ටිකේ මට ඔයාලට වීඩියෝස් ගේන්න බැරි වුණා ඇත්තටම. ගොඩක් බිසි වෙලා ඉඳියේ. සහ තව රීසන්ස් ටිකක් තිබ්බා. මම ඒ රීසන්ස් ටික ඉස්සෙල්ලාම ඔයාලට කියලා ඉන්නම්. right explain කරලා ඉන්නම්. මෙතනින් පස්සේ ඉස්සරහට දිගටම weekly videos ඔයාලට ලැබෙනවා. ඔයාලා request කරපු videos ඔක්කොම ටික ඉස්සරහට weekly කලින් වගේම පැහැදිලිව ඔක්කොම ටික ලැබෙනවා. right. එතකොට සාමාන්‍යයෙන් මට ඔයාලට වීඩියෝස් ගේන්න බැරි වුණේ ඇත්තටම last 2 months වල වගේ මම දෙපාරක් ලෙඩ වුණා. මොකද ස්ක්‍රීන් ටයිම් එක ටිකක් වැඩි වෙලා අයි ස්ට්‍රේන් ඇවිල්ලා හෙඩේක් ඇවිල්ලා ඒ ප්‍රශ්න නිසා පොඩ්ඩක් ස්ක්‍රීන් එකෙන් ඈත් වෙලා ඉන්න කියලා ડોක්ටර් ඇඩ්වයිස් කරා. ඒ වගේම චිකන් පොක්ස් උත් ඒ ඇස්සේ හැදුනා. ප්‍රශ්න ගොඩක් වුණා. ඒ ලෙඩත් එක්කම අපි ඉදිය බූට් කැම්ප් එකේ අපේ බූට් කැම්ප් එකේ බැච් 2 එකේ ලාස්ට් චැප්ටර්ස් වල right last chapters කියන්නේ workload එක වැඩිම chapters. එතකොට මම කොච්චර ලේට වුණත් මට ඒවා ඩිලේ කරන්න බෑ. ඒ ටික ඒ විදිහටම කරා. දැන් batch 2 එක ඉවරයි. ඊළඟට start කරනවා නම් start කරන්න තියෙන්නේ batch 3 එක. ගොඩක් කට්ටිය request කරා batch 3 එකකට මම inform කරන්නම් වැඩේ වෙන්නේ කොහොමද කියලා ඉස්සරහට. එතකොට මොකද මට බූට් කැම්ප් එකේ වැඩ ටික මොන ලෙඩක් තිබ්බත් නවත්තන්න බෑ. වගකීමක් ඇතුව ස්ටුඩන්ට්ස්ලා මගේ ගාවට ආවේ. එතකොට එයාලට මේ විදිහට මේ ටික දෙන්න ඕන. මොකද ඒක වගකීමක් ඇතුව කරන වැඩක්. ඒ නිසා ඒකට heavily focus කරලා ඒ ටික complete කරා. ඒ වැඩ ටිකත් ගොඩක් කල් ගියා. මොකද බූට් කැම්ප් එකේ last chapters වල මොකද බූට් කැම්ප් එකේ last chapters වලට එනකොට පැය 4-5 sessions එක දිගට තියෙනවා. 4-5 sessions එක දිගට තියෙනවා. මොකද last chapters වල workload එක වැඩි. එතකොට වෙන වැඩක් කරන්න ඇත්තටම time එකක් නැහැ focus කරලා ඒ වැඩ ටික කරනකොට. එතකොට ගිය සතියෙන් අපේ batch 2 එක officially end වුණා. මාස 4කටත් වැඩිය කාලයක් මට ගියා batch 2 එකට. මොකද ලොකු content එකක් මම cover කරන්නේ. මාස 4මාරක් 5කට ආසන්න කාලයක් ගියා. එතකොට මොකද එච්චර කාලයක් යන්නේ මේක රිසල්ට්ස් ගන්න කරන වැඩක් නිසා right මේක තවත් එක ටිපිකල් කෝස් එකක් හෝ මෙන්ටර්ෂිප් එකක් නෙමෙයි බුට් කැම්ප් එකට ටයිම් යනවා right බුට් කැම්ප් එකට ටයිම් යනවා මොකද මට ඒක මාසෙන් දෙකෙන් කරන්න බෑ මට අවුරුද්දටම බුට් කැම්ප් දෙකක් වගේ තමයි කරන්න වෙන්නේ ඒක ප්‍රශ්නයක් නෑ මොකද මම කෝස් මෙන්ටර්ෂිප් කරලා නෙවෙයි ජීවත් වෙන්නේ මම ට්‍රේඩ් කරනවා මට බිස්නස් තියෙනවා ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ අවුරුද්දට 10ක් කරන්න ඕන 12ක් කරන්න ඕන කියලා එකක් නෑ අවුරුද්දට එකක් හරි මට හරියට කරන්නයි ඕන හරි එතකොට හරි ඒ ටික අපි පස්සේ කතා කරමු මම වීඩියෝස් ගේන්න බැරි වුණාට ඔයාලට රීසන්ස් කියලා ඉදිය මුලින් එතකොට ඉස්සරහට එම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපි වීක්ලි වීඩියෝස් ඔයාලා රික්වෙස්ට් කරපු වීඩියෝස් ටික පිළිවෙලට වීක්ලි ගේනවා රයිට් මොකද ඔයාලා රික්වෙස්ට් කරපු ටොපික්ස් ටිකට අදාළ වෙන ඒ ටික හොඳට තේරුම් ගන්න නම් මෙන්න මේ බයස් කියන ටොපික් එක මේක ලංකාවේ කොහෙවත් තාම හරි වීඩියෝ එකක් නෑ මම ඔයාලට කම්ප්ලීට්ලි පාර්ට් දෙකකින් මේක පාර්ට් 1 එක තියරි පැහැදිලිව පාර්ට් 2 එක එක්සැම්පල්ස් මේ තියරි කොහොමද මාකට් එකට ඇප්ලයි වෙන්නේ කියලා පාර්ට් 2 එකෙන් පැහැදිලිව ගේනවා නෙක්ස්ට් වීඩියෝ එකෙන් රයිට් එතකොට මොකද මේ වීඩියෝ එක මගෙන් කාලයක් තිස්සේ ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. ඒ වගේම කට්ටිය මගෙන් ලෙසන්ස් කීපයක් දෙන්න කියලා රික්වෙස්ට් කරා අපේ කමියුනිටි එකේ. ඒ ටිකත් මම ඔක්කොම නෝට් ඩවුන් කරගෙන ඉන්නේ. හැමෝගෙම රික්වෙස්ට් වලට හැමෝම ඉල්ලපු වීඩියෝස් දෙනවා පිළිවෙලට. එතකොට ඒ ටික දෙන්න කලින් මෙන්න මේ බයස් කියන ටොපික් එක ගැන හොඳ අයිඩියා එකක් ඔයාලට තියෙන්න ඕන. බයස් ගැන අයිඩියා එකක් ගත්තාම ඔයාලා ඉල්ලපු ලෙසන්ස් ඉස්සරහට සේරම වගේ ලේසියෙන් ඔයාලට කොට දා ගන්න පුළුවන්. මම ඒ ලෙසන්ස් ටික ඔයාලට දුන්නාට පස්සේ ඒ ටික ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ ටික තේරුම් ගන්න ICT වල කී එක තමයි මේ බයස් කියන එක, right? liquidity සහ බයස් කියන එක. ඒතකොට මම ඔයාලට බයස් බලන්න කියලා දෙන්නේ liquidity point of view එකෙන් බලන්න පුළුවන් most logical view එකෙන්, right? එතකොට මොකද මේ ලෙසන් එකෙන් ඔයාලට තියෙන ට්‍රේඩින් සම්බන්ධ ප්‍රශ්න 90%ක්ම විසඳෙයි, right? 90%ක්ම විසඳෙයි. මොකද ගොඩක් අය ස්ටක් වෙලා ඉන්නේ මෙන්න මේ බයස් එක අඳුර ගන්න විදියක් නැතුව රයිට් බයස් එක අඳුර ගන්න විදියක් නැතුව එතකොට අනිත් ලෙසන්ස් මේකට පස්සේ මම ගේන්න හිතුවේ ඒකයි රයිට් මේ ටික වලට දීලා අනිත් ලෙසන්ස් ටික ගෙනාවට පස්සේ හොඳටම වැඩේ ඔලුවට දාගන්න පුළුවන් එතකොට සක්සස්ෆුල් ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරන්න නම් අනිවාර්යයෙන්ම හයි ටයිම් ෆ්‍රේම් බයස් ඊට පස්සේ අපේ මේන් ප්‍රයොරිටි එක සක්සස්ෆුල් ට්‍රේඩ් එකක් එක්සිකියුට් කරගන්න එකනේ ඒක කරන්න නම් අනිවාර්යයෙන්ම අපි ඩිරෙක්ෂන් එක දැනගන්න ඕන ඩිරෙක්ෂන් එක දැනගන්න නම් high time frame bias intermediate time frame bias low time frame bias මේ හැම දෙයක් ගැනම හොඳ අයිඩියා එකක් ඉස්සෙල්ලම තියෙන්න ඕන right ඕනම ICT trader කෙනෙක්ට මේක must එකක් right ඒක නිසා මේක part 1 එක theory මේක හොඳට බලලා ඔලුවට දාගන්න part 2 examples clearly මම ගේනවා මේ theory කොහොමද apply වෙන්නේ කියලා ඔන්න ඔය ටික මේ videos දෙක බැලුවට පස්සේ bias සම්බන්ධ ප්‍රශ්න 90%ක්ම ඔයාලට විසඳෙයි right 100%ක් කියන්න බෑ 90%ක්ම ප්‍රශ්න විසඳෙයි මොකද 100%ක් කිසිම දෙයක් මේ markets වල නැහැ මට ගැරන්ට් කරන්න පුළුවන් මේක හරියට බලලා ඔයාලා ඔලුවට දාගත්තොත් 90%ක්ම බය සම්බන්ධ ප්‍රශ්න ඔයාලට විසඳෙයි 90%ක් කියන්නේ හොඳටම ඇති right 100%ක් අපිට කොයි වෙලෙත් කොහොමවත් මොකකවත් අවශ්‍ය නැහැ විශේෂයෙන්ම ට්‍රේඩින් වල right එතකොට සාමාන්‍යයෙන් ඔයාලා ට්‍රේඩ් කරගෙන යනකොට টপ ඩවුන් ඇනලිසිස් එකක් කරත්
බයස් දන්නේ නැතුව වැඩක් ගන්න බෑ රයිට්. සමහර එන්ට්‍රි මොඩල්ස් වලට අයමත් බයස් කියන්නේ essential requirement එකක් රයිට්. එතකොට ඒවා අපි ඉස්සරහට ඩිස්කස් කරමු සේරම ටික. එතකොට අද අපි වැඩි වෙලා ගන්න නැතුව ගොඩාක් දේවල් මම ඉන්ට්‍රෝ පාර්ට් එකේදී ඔයාලට කිව්වා මොකද පහුගිය ටිකේ වීඩියෝස් ගන්න බැරි වුණේ ඇයි සහ අපි කොහොමද වැඩ ටික කරන්නේ මේ ටොපික් එක මොකද්ද ඒ ටික තමයි මම ඉන්ට්‍රෝ එකේදී ඔයාලට ගෙනාවේ. ඉන්ට්‍රෝ එක චුට්ටක් දිග වුණා. එතකොට අපි ඉන්ට්‍රෝ එක එන්ඩ් කළා table of contents බලලා ලෙසන් එක ස්ටාර්ට් කරමු රයිට්. එතකොට මම අද ලෙසන් එක පුළුවන් තරම් සරලව ඔයාලට කියලා දෙන්නේ මොකද ICT traders ලා ගොඩක් වැරදි විදියට තමයි මේ බයස් කියන එක බලන්නේ සහ මේක ටිකක් ඕවර් කම්ප්ලිකේට් කරගෙන තියෙන්නේ රයිට්. ICT SMC traders ලා මේක ඕවර් කම්ප්ලිකේට් කරගෙන තියෙනවා. මම මේක පුළුවන් තරම් සරල විදියට වෙනද වගේම point by point තියරි මුලින් ගෙනල්ලා ඊට පස්සේ තියරි ඇප්ලයි වෙන විදිහ එක්සැම්පල් වීඩියෝ එකක් ඊළඟට ගේනවා රයිට්. තියරි එක ඉස්සෙල්ලා හොඳට ඔලුවට දාගන්න, හොඳට බලලා ඔලුවට දාගන්න රයිට්. එතකොට ඉන්ට්‍රෝ එකේදී මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි ලෙසන් එකට ගිහිල්ලාම වැඩේ පටන් ගමු. right guys, මේ තියෙන්නේ අපේ අද අපි ඩිස්කස් කරන ටොපික් එකට අදාළව table of contents. අපි මුලින්ම බලනවා understanding what bias means. ඒ කියන්නේ bias කියන්නේ මොකක්ද? Identifying the reasons why markets move and what helps them to move like that. market මේ විදිහට move වෙන්නේ ඇයි සහ market වලට ඒ විදිහට move වෙන්නේ help වෙන්නේ මොනවද? bias එක බලන්න නම් ඔන්න ඕක අපි ඉස්සෙල්ලාම අඳුරගෙන ඉන්න ඕන. හරි? එතකොට ඊට පස්සේ identify key liquidity levels. මම ඔයාලට කිව්වා මම bias බලන්න කියලා දෙන්නේ liquidity එක්ක. right? liquidity එක්ක. එතකොට liquidity ගැන අපි දැනගෙන ඉන්න ඕන. static liquidity, dynamic liquidity, liquidity sweeps, liquidity runs, structural shifting points ඒ ඔක්කොම දැනගෙන ඉන්න ඕන liquidity වලට අදාළ දේවල්. high resistance liquidity, low resistance liquidity, equal highs, equal lows ඔය හැම දෙයක්ම මම කියලා දෙනවා මේ part එකෙන් bias වලට අදාළව. right? මම liquidity ගැන වීඩියෝ එකක් ඔයාලට කලින් ගෙනල්ලා ඇත්තේ. ඒකත් බලන්න. එතකොට ඊට පස්සේ තියෙනවා how to target unmitigated PDRS. right. අපි bias එකක් බලනකොට නිතරම unmitigated PDRS බලන්න ඕන. මොකද price එක කරන්නේ mitigating unmitigated PDRS. right. එතකොට unmitigated PDRS හොයාගන්නේ කොහොමද? ඊට පස්සේ how to target liquidity voids and advanced liquidity points. liquidity void එකක් කියන්නේ inefficient price action එකක්. right. market activity එක one side එක side එකකට either bullish or bearish එක side එකකට heavily price action එක හොඳ momentum එකක් දීපු area එකක් තමයි liquidity void එකක් කියන්නේ. එතකොට liquidity void වල advantage එක මොකද්ද? අපි ඒවා හොයාගෙන මොකක්ද කරන්නේ? ඒකේ logic එක මොකද්ද? ඊට පස්සේ advanced liquidity points කියන්නේ high resistance low resistance liquidity points. කොහොමද ඒවා target කරන්නේ? price එක කොහාටද draw වෙන්නේ කියලා හොයාගන්නේ කොහොමද? ඒ ටික තමයි ওই point එකෙන් discuss වෙන්නේ. ඊට පස්සේ how to identify structural shifts. මෙන්න මේ structural shift identify කරගන්න එකත් ගොඩක් වැදගත්. structural shift යටතේ එනවා mainly market structure shift සහ change in state of delivery. right? මම ඒ දෙකත් කොහොමද apply වෙන්නේ කියලා දෙනවා theory part එකෙන්. ඊට පස්සේ bias එක. bias එක කියන්නේ අපි trade එකක් ගන්නෙ. trade එකක් ගන්න direction එක gauge කරගන්න එක. trade එක ගන්න කලින් market එකේදී අපි ගන්නේ long එකක්. අපිට තියෙන bullish bias එකක්. bullish bias එකක් තියෙනවා අපි බලන්නේ longs. ඒතකොට bullish bias එකක් තියෙනකොට අපි shorts බලන්නේ නැහැ. right? අපිට bearish bias එකක් තියෙනකොට අපි longs බලන්නේ නැහැ. ඒ විදිහට bullish bias එකක්ද bearish bias එකක්ද තියෙන්නේ කියලා කලින් gauge කරගෙන ඒ පැත්තට තමයි trade කරන්නේ. trend එකට තමයි trade කරන්නේ. bullish bias එකක් තියෙනකොට අපි longs බලනවා. bearish bias එක identify කරගත්තා නම් අපි shorts බලනවා. එහෙනම් ඔයාලට long කරන්න හෝ short කරන්න trade එක හරි පැත්තට ගන්න bias ගැන knowledge එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එතකොට ඒකට helpful වෙන්න මම step by step approach එකක් දෙනවා මේ bias එක හොයාගන්න විදිය. right? step by step approach එකක් clearly කියලා දෙනවා. right? ඔයාලට තියෙන්නේ හොඳට අහගෙන ඉඳලා වැඩේ ඔලුවට දාගන්න. right? එතකොට table of contents සහ අද lesson එකේ discuss වෙන theory ටික මේ ටික. එතකොට මේ theory ටික අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මම ඊළඟ part එකකින් ගෙන example video එකට. මොකද මේ ටිකම තමයි අපි chart එකේ ගිහලා apply කරන්නේ. හරි? right guys. එතකොට table of contents මෙච්චරයි. අපි lesson එක start කරමු. right. ඉස්සෙල්ලාම තියෙනවා understanding what bias means. right. එතකොට කලින් කිව්වා වගේම මේ lesson එකත් මට parts දෙකක් විදිහට තමයි ඔයාලට දෙන්න වෙන්නේ. මොකද මේක එහෙම මේක ඉගෙනගෙන හරියන්නේ නැහැ. right? හරියටම ඉගෙන ගන්න ඕන. මේකේ time එක duration එක ටිකක් වැඩි වෙවි. මේකෙත් වැඩි වෙවි. ඊළඟ video එකෙත් වැඩි වෙවි. කරන්න දෙයක් නැහැ. මට ideas flow වෙන විදිහට මේකේ දාලා තියෙන content එකට ගැලපෙන්න ඔයාලට වැඩක් කරගන්න පුළුවන් විදිහට හැම දෙයක්ම මම කියලා දෙනවා. right? ඒක නිසා time එක ගැන හිතන්න එපා. කම්මැලිකම් පැත්තකට දාලා වැඩේ ගොඩ දා ගන්න. right? මොකද මේවා ගොඩ දා ගන්නවා කියන්නේ easily market එකේ ගිහලා ඔයාලට play කරන්න පුළුවන්. මොකද අර මේක අතර තවත් එක වීඩියෝ එකක් වෙන්න බෑ.
රයිට්. ඔයා බලන ටිපිකල් තවත් එක වීඩියෝ එකක් වෙන්න බෑ. මේකෙන් ගන්න පුළුවන් උපරිම දේවල් ඔයාලා ගන්න ඕන. රයිට්. ටයිම් එක ගැන හිතන්න එපා. ඒ කාලය කැප කරන්නේ ඔයාට දෙයක් ගන්න. රයිට්. ට්‍රේඩින් ෆීල්ඩ් එකේ සක්සස්ෆුල් වෙනවා නම් නොලෙජ් එක කියන්නේ දවසින් දවස ඔයාලා එකතු කර ගන්න ඕන දෙයක්. රයිට්. එතකොට තප්පරෙන් දෙකෙන් ඒක විනාඩියෙන් දෙකෙන් එක කොට දාගන්න බෑ. ඔලුවට දාගන්න බෑ. ඒකට අවශ්‍ය කාලයකට කැප කරලා මේක හොඳට ඔලුවට දාගන්න. රයිට්. මම මහන්සි වෙලා ඔයාලට කියලා දෙනවා. ඔයාලට තියෙන ඔයාලගේ ටයිම් එක ස්පෙන්ඩ් කරලා බලන්න. මේවා ෆ්‍රී ලැබෙන්නේ මේවා ජෙම්ස්. රයිට්. මේවා අනිවාර්යයෙන්ම ජෙම්ස්. මේවා මාස්ටර් කරගන්න මාකට් එකේ සෙල්ලම් කරන්න එක ඊසි. රයිට්. එතකොට ඔයාලා හැමදාම එකම දෙයට වීඩියෝ දිගටම බලන එකේ තේරුමක් නැහැ. එක තැනකින් මේක ගොඩ දාගන්න මේක කී එක. රයිට්. ඔයාලට සක්සස්ෆුල් වෙනවා නම් කී එක තමයි මේ බයස් අඳුරගන්න එක. රයිට්. එතකොට හැමදාම වගේ අපි මේකේ ෆවුන්ඩේෂන් එකේ ඉඳන්ම පිළිවෙලට යමු. එතකොට ඕනම ඇඩ්වාන්ස් දෙයක් තේරුම් ගන්න ඔයාලට ලේසි. රයිට්. මම ෆවුන්ඩේෂන් එකේ ඉඳන්ම ABCD ලෙවල් එකේ ඉඳන්ම කියලා දෙනවා. රයිට්. Z එකට යන්නේ පිළිවෙලට. එක පාටි Z එකට යන්නේ නැහැ. ABCD පිළිවෙලට යන තමයි Z එකට යන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. රයිට්. එතකොට මොකද මේ වීඩියෝ එක මැද්දෙන් බැලුවොත් ඔයාලට තේරෙන්නේ නැහැ. අන්තිමට බැලුවත් ඔයාලට තේරෙන්නේ නැහැ. මුලින් ඉඳන් පිළිවෙලට බලාගෙන ඉන්න. රයිට්. හරි. එතකොට මොකද මම ඔයාලට කලිනුත් කිව්වා මම මේවා මොනිටයිස් කරලා නැහැ. මට YouTube එකෙන් ඉන්කම් එකක් එන්නේ නැහැ. ඔයාලට අයිඩියා ඔයාලට නොලෙජ් එකක් ගන්න තමයි මම මේවා ෂෙයා කරන්නේ. රයිට්. රයිට්. එතකොට මේ බයස් කියන එක ICT වල ඩිස්කස් වෙන ටොපික් එකක්. රයිට්. බට් මේක එක මෙන්ටර්ස්ලා එක විදියට තමයි කියලා දෙන්නේ. මොකද මේක view කරන විදිය කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. රයිට්. ඒක ඉස්සෙල්ලාම ඔයාලට කියලා ඉන්න ඕන. මේ මම ඔයාලට කියලා දෙන්නේ මම බයස් බලන විදිය. මේක කොච්චර ප්‍රැක්ටිකල්ද කියලා ඔයාලට හිතයි. අපි මේ පාර්ට් එකත් කරලා එක්සැම්පල්ස් ටිකත් කරාම. රයිට්. මොකද මම ඔයාලට කියලා දෙන්න ඕන මට රිසල්ට්ස් දීපු මට ප්‍රැක්ටිකල් විදිය. රයිට්. මම ඒක තමයි ඔයාලට මේ කියලා දෙන්නේ. මොකද අර මං කිව්ව එක මෙන්ටර්ස්ලා එක YouTubersලා එක විදිහට කියලා දෙනවා කියලා. ඔකට හොඳම එක්සැම්පල් එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් foreign YouTube channels කිහිපයක bias videos කිහිපයක් බලන්න. right? ඔය කට්ටියගේ channels වලට ගිහලා bias සම්බන්ධ videos බලන්න බැලුවොත් ඒ එකකට එකක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. right? එහෙම කියලා යාලේ බලන විදිය වැරද්දක් නැහැ. ඔයාලට තියෙන්නේ ඒව බලලා ඒවට හුරු වෙන්න ඒව හරි ගියේ නැත්තම් මෙච්චර කල් ඒව බලලා ඒව හරි ගියේ නැත්තම් මම කියලා දෙන විදියට මම සිංහලෙන් ඔයාලට කියලා දෙන මම තේරුම් ගත්ත විදියට මේකත් try කරලා බලන්න මේක අනිවාර්යයෙන්ම ඔයාලට practical results දෙවි. right. අනිත් වැදගත්ම දේ තමයි මේක ගොඩක්ම ඕවර් කොම්ප්ලිකේට් කරපු සහ ICT SMC traders ලා වැරදි විදියට බලන දෙයක්. right. ඔය මෙහෙම බලලා බයස් කියන එක වැරදි විදිහට බලන දෙයක්. ගොඩක්ම ඕවර් කොම්ප්ලිකේට් කරගෙන තියෙනවා. මොකද ගොඩක් කට්ටියට ICT SMC තේරුම් ගන්න බෑ කියන්නේ පටන් ගත්ත තැනම බයස් අනාගත්තාම තමයි. right? පටන් ගත්ත තැනම බයස් ගැන knowledge එකක් නැත්නම් ඔන්න කියනවා ICT වැඩක් නැහැ, SMC වැඩක් නැහැ, ඕක වැඩ කරන්නේ නැහැ. එතකොට ඒකටත් helpful වෙවි මේක ගොඩ දාගන්න එක. right? බයස් වැරදි කියන්නේ clear expectation එකක් නැහැ. right? බයස් එක ඔයා වැරදියට බලනවා කියන්නේ මාකට් එක ඊළඟට මොනව කරයිද කියලා ඔයාලට clear expectation එකක් නැහැ. clear direction එකක් නැහැ. ඒ කියන්නේ losing trades තමයි ඊළඟට. එතකොට loss එකට හේතුව ඔයාලට clear bias එකක් නැතිකම. right? මොන entry model එක මොන දේ ඉගෙන ගත්තත් trader කෙනෙක් විදියට ICT trader කෙනෙක් විදියට especially bias කියන එක බලන අනිවාර්යයෙන්ම දැනගන්න ඕන. right? එතකොට but bias ගොඩ දාගත්තාම අද මම ඔයාලට කියලා දෙන liquidity base කරගෙන bias බලන්න ලේසිම විදියනේ. එතකොට bias එක clear කියන්නේ ඔයා දන්නවා ඔයා ට්‍රේඩ් කරන ඩිරෙක්ෂන් එක ඒ වගේම ඔයාට ක්ලියර් සෙටප්ස් පේන්න ගන්නවා මාකට් එකට ගියාම රයිට් මොකද ඩිරෙක්ෂන් එක ගැන ක්ලියර් අයිඩියා එකක් තියෙනකොට හොඳම සෙටප්ස් කන්ෆිඩන්ට්ලි එක්සිකියුට් කරගන්න පුළුවන් ඔයාලට රයිට් මම ලෙසන් එක කළේ වරුණාට පස්සේ ඔයාලට වැඩේ තේරෙයි එතකොට මාකට් එකේදී ICT point of view එකෙන් අපි සක්සස්ෆුල් වෙනවා නම් කී එක තමයි මේ ලික්විඩිටි සහ බයස් අඳුර ගන්න එක රයිට් එතකොට අපි ඊළඟට බලමු ඉස්සෙල්ලා මේ බයස් කියන්නේ මොකද්ද කියලා හරි මම දැන් බයස් වලට එහෙම පොඩි එක්ස්ප්ලනේෂන් එකක් දුන්නා but අපි clearly මුලින් ඉඳන් වැඩේ පටන් ගමු right මෙතන තියෙනවා bias equals directional expectation bullish or bearish for a specific time horizon right මේක කියනවා වගේ මේ bias කියන්නේ අපි යම්කිසි future price movement එකක් යම්කිසි time range එකක් ඇතුලේ මේ විදියට වේවි කියලා predict කරනකොට ඒ prediction එකේ directional expectation එකට තමයි bias කියලා කියන්නේ right ඒ කියන්නේ අපි trade කරන එක්ක higher time frame නැත්නම් intermediate time frame නැත්නම් lower time frame bias එක overall bullish bias එකක්ද bearish bias එකක්ද අපි මොන side එකටද trades open කරන්න කියලා හොයාගන්න එක තමයි සරලව මේ bias බලනවා කියලා කරන්නේ right ඔය කට්ටිය bias බලනවා මගේ bias එක මේක අර මේ කියලා ඔයාලට ඒක තේරුම් නැත්නම් ඔන්න bias කියන එකට මම definition එකක් දුන්නා bias කියන එකේ තේරුම තමයි ඕක idea එක ආවේ නැත්නම් ඔළුවට ආයි පාරක් ආපස්සට skip කරලා බලන්න මේක ඉස්සෙල්ලා definition එක right ඔන්න මම definition එක ඉස්සෙල්ලා explain කරලා ඉඳියා එතකොට ආයෙත් කියනවා it's not a blind prediction it's
ඒතර ආයෙත් කියනවා it's not a blind prediction. It's a framework to decide whether to look for buys or sells. හරි. මේක නිකම්ම ප්‍රෙඩික්ෂන් එකක් නෙවෙයි. රයිට්? මෙතන කියනවා මේක නිකම්ම ප්‍රෙඩික්ෂන් එකක් නෙවෙයි. අපි බයස් එකක් එක්ස්පෙක්ට් කරන්නේ ලොජිකලි. රයිට්? අපි බයස් එකක් එක්ස්පෙක්ට් කරන්නේ ලොජිකලි. මම ඔයාලට බයස් බලන්න කියලා දෙන ලික්විඩිටි බේස් කරගෙන. මොකද මාකට් එක රන් වෙන මේන් ඩ්‍රයිවර් තමයි ලික්විඩිටි. එතකොට අපි ඔටෝමැටිකලි ලොජිකලි බයස් එකක් එක්ස්පෙක්ට් කරනවා. බයස් එකක් බලනවා. එතකොට අන්නේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ස්ටෙප් බයි ස්ටෙප් ලොජිකලි ෆ්‍රේම්වර්ක් එකක් වගේ බලලා සෙටප් එකක් වගේ බලලා අපි බයස් එක ඩිසයිඩ් කරලා තමයි මේ විදිහට බයිස් ඕ සෙල්ස් බලන්නේ. බයි ඕ සෙල් එකක් ගන්න කලින් අපි බයස් එක ඩිටර්මයින් කරගන්නවා. රයිට්? බයස් එක ප්‍රෙඩික්ට් කරන් ඉන්නවා. ඒක ප්‍රෙඩික්ට් කරන්නේ බ්ලයින්ඩ්ලි නෙවෙයි ලොජිකලි. එතකොට මේන්ලි මෙතන වැදගත් දේ තමයි අපිට ක්ලියර් බයස් එකක් තියෙනකොට අපි දන්නවා අපි ට්‍රේඩ් කරන්න ඕන ඩිරෙක්ෂන් එක. අපි ඉස්සෙල්ලම කරන්න ඕනත් ඒකමනේ. අපි ට්‍රේඩ් කරන්න ඕන ඩිරෙක්ෂන් එක දැනගන්න ඕන. එතකොට රයිට් දැන් මම ඩෙෆිනිෂන් එක දුන්නා. මේක මෙහෙමයි කියලාත් කිව්වා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ දැන් ඔයාලට ඊළඟට තියෙන ප්‍රශ්නේ මේක කොතනින්ද පටන් ගන්න කියන එක. රයිට්? හරි. එතකොට මම ඒකටත් මම මේ ඔයාලට එන ප්‍රශ්න වීඩියෝ එක බලන් යනකොට එන ප්‍රශ්න ඔයාලා හිතන විදිහට හිතලා තමයි මම මේ එක්ස්ප්ලেইন කරගෙන යන්නේ. රයිට්? එතකොට සාමාන්‍යයෙන් අපි බයස් එක බලන පටන් ගන්නවා නම් නිතරම බිග් පික්චර් එකේ. රයිට්? ඒක මස්ට් එකක් අපි টপ ඩවුන් ඇනලිසිස් එකක් කරත් පටන් ගන්නෙ 4 hours සහ එතනින් උඩ ටයිම් ෆ්‍රේම්ස් වලින් තමයි පටන් ගන්න টপ ඩවුන් ඇනලිසිස් එකක්. එතකොට අපි බයස් බලන පටන් ගන්නවා නම් බිග් පික්චර් එකේ බිග් පික්චර් කියලා monthly yearly ඒවා බොරු වැඩ අපි ඩේ ට්‍රේඩර්ස්ලා majority of ඩේ ට්‍රේඩර්ස්ලා සහ ස්කැල්පර්ස්ලා ඉන්නේ අපිට ඩේලි ලෙවල් එකේ ඉඳන් බයස් බලන්න පටන් ගත්තාම හොඳටම ඇති රයිට් එතකොට ඔයාලට ඩේලි බයස් එකත් නිකම්ම ක්ලියර් වෙනවා මේක ඔළුවට දාගත්තාම මොකද මම මෙතන ටාගට් කරන්නේ ඩේලි බයස් විතරක් නෙවෙයි higher time frame intermediate term time frame lower time frame කියන තුනටම අදාළ වෙන විදිහට බයස් මම මෙතනින් කවර් කරන්නේ එතකොට ඩේලි බයස් වලට එන්නේ higher time frame යටතට මම මෙතනදී ඔයාලට තේරෙන්නේ නැත්නම් මම කියලා ඉන්නම් higher time frame කියන්නේ daily weekly 4 hour ඒ වගේ time frames right එතකොට intermediate term time frames කියන්නේ 15 minute 1 hour සහ 90 minute right 90 minute එතකොට lower time frames කියලා අපි ගන්නෙ 5 minute 3 minute 1 minute right ඔන්න ඔය තමයි time major time frames තුන market එකේ දෙන time frames තුන right high time frame 4 hour daily weekly intermediate term time frames 15 minute 1 hour 90 minute lower time frames 5 minute 3 minute 1 minute right ඔන්න මම ඒ ටිකත් ඔයාලට explain කරලා ඉඳිය නැත්නම් මම කියාගෙන යනකොට ඔයාලට තේරෙන්නේ නැහැ දන්න අය දන්නවා දන්නේ නැති අයට තමයි මම කියලා දුන්නේ රයිට් එතකොට මම මේ ටොපික් එක ඔයාලට එකපාරින් ගොඩ දාගන්න පුළුවන් විදිහට කියලා දෙනවා උනන්දුවෙන් බලලා ආගෙන ඉඳලා තේරෙන්නේ නැත්නම් ආයෙත් බලලා මේක තේරුම් ගන්න රයිට් එතකොට මේක ඔයාලට ෆ්‍රී ලැබෙන දෙයක් නෙවෙයි කොහෙන්වත් සාමාන්‍ය මෙච්චර දෙයක් කවුරුත් ෆ්‍රී කියලා දෙන්නේ නැහැ මේක මම තමයි ඔයාලට ඉස්සෙල්ලම දෙන්නේ මම ඒක වගකීමෙන් කියන්නේ මොකද මේකට බීට් කරන වීඩියෝ එකක් බයස් ගැන ඉස්සරහට එන එකකුත් නැහැ එන්නෙත් නැහැ ඇවිල්ලත් නැහැ ඔයාලට පාර්ට්ස් දෙකම බැලුවාම වැඩි තේරුම් ගන්න පුළුවන් රයිට් එතකොට ෆ්‍රී ලැබෙන දෙයින් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔයාලට මොකක් හරි ක්වෙස්චන් එකක් තිබ්බනම් අපේ කමියුනිටි එකට ජොයින් වෙලා ඩිස්ක්‍රිප්ෂන් නැති බයෝ එකේ WhatsApp and Telegram communities වලට ජොයින් වෙලා ඒකේ දාලා ඕනම ඩවුට් එකක් ක්ලියර් කරගන්න පුළුවන් රයිට් රයිට් එතකොට මම ඔයාලට table of contents වල කිව්වා step by එතකොට මම ඔයාලට table of contents වල කිව්වා step by step approach එකක් මම ඔයාලට දෙනවා බයස් අඳුර ගන්න කියලා රයිට් අපි ඒකට ඊළඟට යමු රයිට් දැන් සේරටම ඉස්සෙල්ලා ඔයාලා දැනට දන්න තරමින් ගෙස් කරන්න මේ මාකට්ස් මේ විදිහට මූව් වෙන්නේ ඇයි සහ කොහොමද කියලා රයිට් මොකද ඒක ඉස්සෙල්ලා ඔයාලා කල්පනා කරන්න හරි මම ටික වෙලාවක් දෙන්නම් මම මේ කියන්නේ ICT point of view එකෙන් නැතුව වෙන විදිහකට නෙවෙයි රයිට් ICT කියලා දීපුවම එකතු කරලා තමයි ඔයාලට කියලා දෙන්නේ මම හිතනවා ඔයාලා ගෙස් කරා කියලා මාකට්ස් කොහොමද මේ විදිහට මූව් වෙන්නේ කියලා රයිට් හරි දැන් ඔයාලා එක එක ඒවා හිතා ගන්න ඇති රයිට් ඔයාලා දන්න විදිහට ඔයාලගේ කැපැසිටි එක අනුව ඔයාලා ඉගෙනගෙන තියෙන දේවල් අනුව එක එක ඒවා හිතා ගන්න ඇති බට් මේවට ලොජිකල් රීසන්ස් තියෙනවා රයිට් මාකට් මේ විදිහට මූව් වෙන්නේ ලොජිකල් රීසන්ස් නිසා රැන්ඩම්ලි කිසිම මූව් එකක් අපිට මාකට් එකේ බලා ගන්න බෑ හැම මූව් එකකටම රීසන් එකක් තියෙනවා හැම පිප් මූව් එකකටම රීසන් එකක් තියෙනවා මාකට් එකේ රැන්ඩම් කියලා කිසි දෙයක් නැහැ රයිට් එහෙනම් මේවා ස්ටඩි කරන්න කලින් අපි ඒවා දැනගෙන ඉන්න ඕන
right? එතන මේ මාකට්ස් වල වෙන කිසිම මූව් එකක් මම කලින් කිව්වා වගේ රැන්ඩම් නැහැ. හැම මූව් එකටම රීසන් එකක් තියෙනවා. එතකොට මේ සබ් topic එක බලන්න ඉස්සෙල්ලා, right? Identifying the reasons why markets move and what helps them to move like that. markets මේ විදිහට move වෙන්නේ ඇයි සහ ඒවට help වෙන්නේ මොනවද? Why markets move? What are the key components? market move වෙන්නේ ඇයි සහ ඒ why ඇතුළේ තියෙන key components, right? markets move to hunt liquidity, seek and destroy, rebalance inefficiencies, ඒ කියන්නේ fair valuation, engineered liquidity, ඒ කියන්නේ generative liquidity, generating liquidity. ඊට පස්සේ තියෙනවා rebalancing to equilibrium, running from premium to discount and discount to premium, right? ඕක ඔය ටිකනේ price එක කරන්නේ. එතකොට මෙතනදී ඉස්සෙල්ලම තියෙනවා why markets move, what are the key components. හරි. මම කලිනුත් කිව්වා වගේ මුලින්ම කියලා තියෙනවා අපි අඳුරගෙන ඉන්න ඕන මේ markets move වෙන්න හේතු වෙන reasons මොනවද සහ මේ විදිහට markets move වෙන්න help වෙන්නේ මොනවද, right? මෙන්න මේ points වලට focus කරලා නැතුව ඇති මෙච්චර කල් trade කරාට ඒක අවුලක් නැහැ. අපි දැන් ඒ ටික master කරමු, right? එතන මෙතන කියලා තියෙනවා markets move to hunt liquidity. ඒ කියන්නේ seek and destroy. ඒ කියන්නේ price එක liquidity වලට hunger එකේ ඉන්නේ. price එක නිතරම හොයන්නේ liquidity seek කරන්නේ liquidity hunt කරන්න තමයි හොයන්නේ. එතන markets නිතරම seek කරන්නේ liquidity. market එක draw වෙන්නේ අපි draw on liquidity කියන්නේ. market එක draw වෙන්නේ liquidity වලට. එතකොට liquidity seek කරනවා destroy කරනවා. ICT seek and destroy daily template එකේ ඔය ගැන deeply discuss වෙනවා. සාමාන්‍යයෙන් අපි දැන් කතා කරන්නේ markets move වෙන්නේ ඇයි මොනවටද කියලානේ. එතකොට hunt liquidity තමයි point 1 එක. එතකොට point 2 එක rebalance inefficiencies. ඒ කියන්නේ මෙතන තියෙනවා fair valuation කියලා. right? මේකෙන් කියන්නේ මේ තමයි අනිත් වැදගත්ම දේ. right? market එකේ නිතරම ඇති වෙන gap එකක් කියන්නේ ඒක inefficient price action එකක්. ඒ කියන්නේ inefficiency එකක්. ඒ කියන්නේ එතන තියෙන liquidity නිකන් නෙවෙයි ඒවට කියන්නේ internal range liquidity කියලා. එතකොට මෙන්න මේ inefficiencies එහෙම නැත්නම් imbalances fill කරන එකට කියනවා fair valuation කියලා, right? fair valuation කියලා. balancing unbalanced fair value gaps, right? mitigating unmitigated fair value gaps. නැත්නම් filling unmitigated fair value gaps. ඔකට කියනවා fair valuation කියලා. ඒ කියන්නේ rebalance inefficiencies. එතකොට markets move වෙන්නේ මේව කරන්න, right? ඔන්න point 2 එක rebalance inefficiencies. එතකොට point 3 එක engineered liquidity, right? ඒ කියන්නේ generate liquidity. එතකොට දැන් මම ඔයාලට මුලින් කිව්වා seek and destroy ගැන. එහෙනම් මේ විදිහට final destroy වෙන්න නම් liquidity build වෙන්න ඕනනේ. ඒ කියන්නේ liquidity engineer වෙන්න ඕන, right? examples ගත්තොත් liquidity engineer වෙනවා buy side liquidity, sell side liquidity, high resistance liquidity, low resistance liquidity, මේ වගේ various types, internal range liquidity, swing points liquidity, මේ වගේ various types of liquidity build වෙන්න ඕන price එක ඒවට draw වෙන්න නම්. ඒ කියන්නේ generate වෙන්න ඕන. එතකොට මෙන්න මේවා තමයි seek වෙන්නේ. එහෙනම් එතන මෙන්න මේවා තමයි seek වෙන්නේ. එහෙම නැත්නම් hunt වෙන්නේ. hunt වෙන්න නම් මොනවා හරි තියෙන්න ඕන. ඒ කියන්නේ generative liquidity, generated liquidity, engineered liquidity, right? ඔන්න point 3 එක markets move to engineered liquidity. එතකොට මේ commonly market එකේ තියෙන දේවල් අපි හරියට market එක read කරගන්නවා කියන්නේ එහෙම කරන්න නම් මේව ගැන අපි දැනගෙන ඉන්න ඕන, right? read කරගන්න නම් මේව ගැන දැනගෙන ඉන්න ඕන. bias බලන්න කලින් මේ market මොනවද කරන්නේ? market මේ විදිහට move වෙන්නේ ඇයි? මේව දැනගෙන ඉන්න ඕන, right? මේව random නෙවෙයි, මේව logically තමයි මේ හැම දෙයකටම logical reason එකක් තියෙනවා. ඊට පස්සේ මම හැම දෙයක්ම කියලා දෙන මේ credit ඔක්කොම යන්නේ ICT ට. මම ICT follow කරනවා ගොඩක් කල් ඉඳන්. එතකොට මේ ඔක්කොම ICT කියලා දෙන දේවල් තමයි මම ICT follow කරන්නේ mainly. ICT කියලා දෙන දේවල් තමයි මම ඔයාලට කියලා දෙන්නේ, right? ඔයාලටත් ICT lovers ලා නිසා තමයි මේ videos බලන්නේ. එතකොට අපි ICT කියලා දෙන දේ හරියටම use කරොත් හරි විදියට market එකේදී අපිට සායන වැඩක් කරගන්න පුළුවන්, right? මම මේ ඔයාලට කියලා දෙන්නේ logical හරිම දේවල්. එතකොට point 4 එක rebalancing equilibrium. හරි. එතකොට ඒ කියන්නේ running from premium to discount and discount to premium. එතකොට finally මෙතන කියන්නේ මේ මම උඩදී කියව points තුනට ඔබේ වෙන විදියට. ඒකට අනුව price එක නිතරම swing point දෙකක් අතරේ. ඒ කියන්නේ අපි dealing range එකක් ගන්න swing point දෙකක් අතරේනේ. ඒ කියන්නේ premium and discount zones. මැද තියෙන equilibrium එක. price එක ওই විදියට dealing range එකක් අතරේ නිතරම run වෙනවා. premium to discount and discount to premium. ওই විදිහේ price එක flow වෙන්නේ. එතකොට point 4 එක rebalancing to equilibrium. හරි.
එතකොට දැන් මේ ටික මේ විදිහට වෙනවා කියලා ඔයාලා දන්නවා. රයිට්? මාකට්ස් මූව් වෙන්නේ මෙන්න මේවට කියලා ඔයාලා දන්නවා. එතකොට මේ ටිකට මේ විදිහට වෙන්න හෙල්ප් වෙන ෆැක්ටර්ස් ටිකක් තියෙන්න එපයි. රයිට්? ෆැක්ටර්ස් ටිකකුත් තියෙනවා. අපි ඒක ඊළඟට බලමු. රයිට්? Right. Identifying the reasons why market moves and what help them to move like that. ඒකෙම දෙවෙනි සබ් මේක තමයි පළවෙනි සබ් පොයින්ට් එක. එතකොට දෙවෙනි සබ් පොයින්ට් එක ඒකට හේතු වෙන්නේ මොනවද කියලා what helps markets to move like that. Helps markets to move ඉස්සෙල්ලාම තියෙනවා liquidity types, unmitigated PDRS, major key level sweeps, structural shifts at three major time frames, fundamental and sentimental reasons. මේවා මේ විදිහට වෙන්න හේතු තමයි මෙන්න මේවා. right? මාකට් වලට move වෙන්න help වෙන්නේ මෙන්න මේවා. මාකට් move වෙන්නේ මේ නිසා මේවට help වෙන්නේ මෙන්න මේවා. right? මේවා කලින් ඔයාලට කවුරුත් කියලා දීලා නැතුව ඇති. right? මේවා logical reasons. මේවා හොඳට බලලා one shot එකෙන් ඔලුවට දාගන්න. හරි? තියෙනවා ඉස්සෙල්ලාම liquidity types. liquidity යටතේ මම කිව්වා all liquidity types. ඒ කියන්නේ buy side liquidity, sell side liquidity, internal range liquidity, external range liquidity, low resistance liquidity, high resistance liquidity, swing points liquidity, ඊට පස්සේ session highs and lows liquidity, kill zone highs and lows liquidity, trend line liquidity, structural highs and lows liquidity, fair value gaps වල තියෙන internal range liquidity, මල් liquidity types බර ගාණක් කියලා තියෙනවා. එතකොට මේ වගේ all liquidity types මේකට අයිති වෙනවා. හරි? ඊට පස්සේ unmitigated PDRS. ඒ කියන්නේ ICT ගේ 7 institutional reference points. මේකට 7ම අයිති වෙනවා. order block, breaker block, mitigation block, rejection block, old highs and lows, fair value gaps, liquidity voids. ඔය කියන 7ම මේකට අයිති වෙනවා. ඊට පස්සේ major key level sweeps. major key level sweeps කියන්නේ 4 hour turtle sweeps සහ daily and weekly highs and lows sweeps and වගේ දේවල්. right? මොකද key level sweep එකක් කියන්නේ intermediate term time frame and lower time frame වල huge structure shift එකක් වෙන්න පුළුවන්. right? multi time frame point of view එකෙන් බැලුවාම high time frame වල key level එකක් sweep වෙනවා. daily weekly level එකක් sweep වෙනවා කියන්නේ ඔක low time frames වල හොඳ structural shifting point එකක් වෙන්න පුළුවන්. right? multi time frame structure ගැන මම කලින් videos වල කියලා තියෙනවා. මේ ඔයාලට මතක ඇති කියලා මම හිතනවා. right? එතකොට point 3 එකෙන් කියන්නේ ඔය major key levels කියන්නේ ඒක. ඊට පස්සේ point 4 එක structural shifts at three major time frames. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ market එක මේ විදිහට move වෙන factors නේ. එතකොට මෙතෙන්ට මේකත් අයිති වෙනවා. ඒ කියන්නේ high time frame, low time frame, intermediate time frame තුනේම වෙන structural shifts අපි ඒ time frame එක wise එක දේවල් වලට වැදගත් වෙනවා market එක read කරගන්න. right? example එක ගත්තොත් final low time frame shift එකක් අපිට වැදගත් වෙනවා entry එකක් ගන්න. right? මොකද අපි entry එක ගන්න structure එක shift වුණා කියලා confirmation එක අරගෙන. point 5 එක fundamental and sentimental reasons. මේවත් market එක පිටිපස්සේ ඉන්න biggest market drivers. right? fundamentals සහ sentimentals. එතකොට මොකද මෙන්න මේවත් ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ සහ කියා කරන්නේ නැහැ. but fundamentals යටතේ ගත්තාම news and economic outputs, ඊට පස්සේ geopolitical events, ලෝකේ වෙන දේවල්, ඒ ටික තමයි ෆන්ඩමෙන්ටල් යටතේ එන්නේ. ඒවත් හේතු වෙනවා අනිවාර්යයෙන්ම කරන්සි එකක වැලියු එක අඩු වැඩි වෙන්න. මොකද රටකට යම් කිසි දෙයක් බලපෑමක් වෙනවා කියන්නේ ඒ රටේ කරන්සි එකට බලපානවා. කරන්සි එකට බලපානවා කියන්නේ forex market එකට බලපානවා. ඒ කියන්නේ price එක fluctuate වෙන්න එක reason එකක් වෙනවා. right? හොඳම example එක තමයි COVID-19. එතකොට මොකක් හරි war එකක්. ඒවා fundamental reasons. fundamental යටතේ එන geopolitical reasons. right? trade කරනවා නම් මේ හැම දෙයක්ම දැනගෙන ඉන්න ඕන. right? ඔයාලට videos ඕන නම් කියන්න මම fundamental sentimental ගැන videos ඉස්සරහට ගේන්නම්. right? තව queue එකේ තියෙනවා කට්ටිය request කරපු videos ගොඩක් පිළිවෙලට weekly videos ගේනවා. right? මොකද මට video එකක් record කරන්න, edit කරන්න, ඒ ටික කරන්න ඔයාලට මේ slides හදන්න. මොකද මම නිකම්ම trading view එක open කරගෙන කියාගෙන යන්නේ නැහැ. මම ඔයාලට theory ටික පිළිවෙලට ලස්සනට දීලා තමයි examples වලට යන්නේ. එතකොට යම්කිසි time එකක් යනවා. right? සතියක් විතර මට යනවා මේ වැඩ ටික කරන ඔයාලට video එකක් හදන්න. right? එතකොට sentimental reasons කියන්නේ Dixie correlation. ඒ කියන්නේ US dollar index එක අපි majors වල trade කරනවා නම්, gold වල trade කරනවා නම්, indices වල trade කරනවා නම් US dollar index එකේ movement එක අපි track කරන්න ඕන. Dixie correlation බලලා අපිට හොඳ idea එකක් ගන්න පුළුවන්. අපි trade කරන pair එකේ bias එක predict කරන එකට ඒක helpful වෙනවා. right? එතකොට මොකද Dixie correlation කියන්නේ biggest market driving factors. right? ඒවා කීයටවත් ඔයාලගේ trading වලදී skip කරන්න එපා. ඒවා extra confirmation එකක් විදිහට අනිවාර්යයෙන්ම එකතු කරගන්න. සමහරව ඉන්නවා Dixie බලලා තමයි majors වල trade කරන්න පටන් ගන්න.
රයිට් මාත් එහෙමයි පර්සනලි. එතකොට ඒවට අනිවාර්යෙන් ફોකස් කරන්න ඕන. මාකට් එක රීඩ් කරනවා කියන්නේ ටෙක්නිකල්ම විතරක් නෙවෙයි. අනිත් ඒවාටත් ફોකස් කරන්න ඕන. රයිට්. එතකොට ඔන්න මම ඔයාලට බයස් එක හරියට බලන්න හෙල්ප් වෙන සහ මාකට් එකේ නේචර් එක ඉස්සෙල්ලා තේරුම් ගන්න අවශ්‍ය වෙන කී ෆැක්ටර්ස් ටික ඩිස්කස් කරා. රයිට්. බයස් බලන්න කලින් මේ ටික දැනගෙන ඉන්න ඕන. එතකොට දැන් අපේ එන්ඩ් ගෝල් එක බයස් එක හොයාගන්න එකනේ. ඒ වගේම මම මේක ඔයාලට කියලා දෙන්නේ බලන්න පුළුවන් ලේසියම විදියට ලික්විඩිටි බේස් කරගෙන. එහෙනම් ඒකට හරියන සෙටප් එකක් ඒ කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් අප්‍රෝච් එකට අපි ඊළඟට යමු. රයිට්. අප්‍රෝච් එකට අවශ්‍ය වෙන පසුබිම තමයි මම මේ ඔයාලට දැම්මේ. රයිට්. මෙතන තියෙනවා identify key liquidity levels. මම කියවන liquidity base කරගෙන තමයි මම ඔයාලට bias බලන්න කියලා දෙන්නේ. එහෙනම් අපි මෙන්න මේ key liquidity levels අඳුරගෙන ඉන්න ඕන. මොකද මම වැඩේ පටන් ගන්නකොටම ඔයාලට කිව්වා මම bias බලන්න කියලා දෙන liquidity එක්ක. රයිට්. liquidity base කරගෙන. එහෙනම් ඒකේ approach එකට යන්න ඉස්සෙල්ලා මේකට වැදගත් වෙන liquidity types අපි අඳුරගෙන ඉන්න ඕන. රයිට්. හැමදාම වගේ මගේ වීඩියෝ එක ටිකක් long වේවි. long වුණාට කරන්න දෙයක් නැහැ. මොකද මම views focus කරගෙනවත් YouTube income එක focus කරගෙනවත් නෙවෙයි videos කරන්නේ. genuinely දෙයක් ඉගෙන ගන්න කෙනෙක්ට බලන්න තමයි මම videos කරන්නේ. එතකොට time එක ගැන මට කියා කරන්න වෙන්නේ නැහැ. right? මට ඕන කලින් වගේම ඔයාලට දෙන දේ ලස්සනට පිළිවෙලට තේරුම් ගන්න පුළුවන් විදියට දෙන්න. right? එතකොට අපි මුලින්ම බලමු liquidity කියන්නේ මොකක්ද කියලා. right? simple definition for liquidity. මෙතන කියනවා in ICT, liquidity refers to the clusters of orders that sit in the market, usually where traders have placed their stop losses or pending orders. These orders act like fuel for price movement. Institutions and smart money look for these pools of liquidity because once they are triggered, large amounts of orders get executed, allowing price to move smoothly in the direction they want. Hari. මේන්ලි ලික්විඩිටි කියන්නේ key areas වල stack වෙලා තියෙන orders clusters වලට right ඒ points වල majority of traders ලාගේ stop losses ඊට පස්සේ mainly buy stops sell stops තමයි key liquidity වෙන්නේ මෙතන කියන්නේ first sentence එකෙන් ඕක එතකොට මම කලින් slides වල ඔයාලට explain කරානේ markets move වෙන main විදිය සහ seek කරන්නේ මොනවද කියලා එතකොට ඒකෙන් ඒකට main reason එක තමයි මේ liquidity කියන්නේ. ඒ කියන්නේ institutions මේ liquidity seek කරනවා. right? මෙතන කියනවා මේ විදියට මේ වගේ key liquidity trigger වුණාම orders විශාල ප්‍රමාණයක් execute වෙනවා කියලා. ඒ කියන්නේ ඒ retail orders market එකට release වෙනවා කියලා මෙතන කියන්නේ. right? එතකොට එහෙම release වුණාට පස්සේ market price එක desired direction එකට smoothly move වෙනවා කියලා තමයි මේ description එකෙන් කියන්නේ. ඒ කියන්නේ institutions වලට stop loss orders ඒ liquidity requirement එක fulfill stop loss orders trigger කරලා institutions වල liquidity requirement එක fulfill කරාට පස්සේ desired direction එකට market එක flow වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ විදියට මේක කරන major liquidity types ටිකක් මෙතන තියෙනවා. right? major liquidity dynamic liquidity static liquidity liquidity sweeps ඔන්න ওই ටික තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට අපි ඊළඟට එකින් එක මේවා ස්පෙෂල් වෙන්නේ ඇයි සහ මේවා මොනවද කියලා බලමු. එක්සැම්පල් ඉඳන්ම ඔක්කොම ටික බලමු. මේවා අපි මෙහෙම කරන්නේ මේ ලික්විඩිටි ගැන අයිඩියා එකක් ගන්න සහ ඒක ඉගෙන ගන්න. අපි බයස් බලන්නේ මොකද ලික්විඩිටි එක්ක. රයිට්? එතකොට ලික්විඩිටි ගැන දැනගෙන ඉන්න ඕන. මම ඔයාලට කියලා දෙන්නේ මේ ලේසිම විදිය. රයිට්? වීඩියෝ එක ටිකක් දිග වුණාට ලේසිම විදිය. ඒ නිසා කම්මැලි නැතුව ටයිම් අරගෙන බලලා වැඩේ ගොඩ දා ගන්න. රයිට්? ඊළඟට යමු next slide එකට. රයිට්? අපි වැඩේ පටන් ගන්නවා dynamic liquidity වලින්. රයිට්? dynamic liquidity කියන්නේ major liquidity types වල dynamic liquidity යට තියෙන main parts දෙක තමයි internal and external range liquidity. right? කවුරුත් දන්න major structural liquidity types දෙක. එතකොට මෙතන කියලා තියෙනවා dynamic liquidity represents the elements that drive market direction and influence price movement, contributing to overall volatility and price behavior with market flow. හරි. මෙතන commonly මේකෙන් කියනවා ආයෙත් මේ dynamic liquidity කියන්නේ නැත්තම් dynamic liquidity represent කරන්නේ price movement එක influence කරන සහ market එක drive වෙන direction එක හොයාගන්න help වෙන elements කියලා. right? එතකොට ඒ වගේම මේ process එක overall volatility එකට සහ price behavior එකට contribute කරනවා market flow එක in combination. right? market flow එකට මේක helpful වෙනවා කියලා මෙතන කියනවා. ඒ කියන්නේ institutional order flow එකට මේක helpful වෙනවා කියලා කියනවා. එතකොට අපි මේ external and internal ඊළඟට වෙනම බලමු. right? හරි. ඒතර dynamic liquidity යටතේ පළවෙනි external range liquidity මෙතන කියනවා
It represents the pools of stop orders, buy stops and sell stops resting outside the recent current trading range. Current trading range එකේ පිටින් තියෙන්නේ. හරි? Outside the current trading range or price range. These areas often attract price once the market completes its accumulation or distribution phase. When price breaks out of the range, it typically seeks this external liquidity to capture orders, create volatility and establish a new directional move. හරි. මෙතන සරලව කියන්නේ dealing range renew වෙන scenario එකක්. right? අලුතෙන් dealing range create වෙන scenario එකක්. ඔයාලා හැමෝම ICT traders ලා විදිහට දන්නවා dealing range එකක් කියන්නේ අපි trade කරන main swing points දෙකක් අතර area එකක්. හරි? එතකොට මෙතන ඔයාලට පේනවා වගේ dealing range එකක swing points දෙකක් තියෙනවා. swing high සහ swing low විදිහට. එතකොට මේවටම කියනවා structural highs and structural lows කියලා. මොකද අපි මාකට් එකේ structural points දෙකක් අතර area එකට තමයි dealing range එක කියලා කියන්නේ. එතකොට මේ swing points දෙක areas දෙකක්. ඒකයි මේවට external range liquidity කියලා කියන්නේ. එතකොට මේ points වල buy stops සහ sell stops orders විදියට විශාල වශයෙන් stack වෙලා තියෙනවා. එකතු වෙලා තියෙනවා. එතකොට new dealing range එකක් form වෙන්න නම් මෙන්න මේ key points වල liquidity clear වෙන්න ඕන. එතකොට dynamic liquidity වල external range liquidity යට තියෙන්නේ මේ ටික. right? එතකොට මෙන්න තියෙනවා swing high එක. ඒ කියන්නේ buy stops buy side liquidity තියෙනවා. swing low එක external range liquidity, sell stops sell side liquidity තියෙනවා. එතකොට මේක තමයි current trading range එක. ඒ කියන්නේ dealing range එක. මේක තමයි equilibrium එක. හරි? and external range liquidity කියන්නේ මොකක්ද කියලා මම මෙතනදී select explain කරා. ඊළඟට අපි internal range liquidity බලමු. right? dynamic liquidity වලම next part එක. මෙතන කියනවා it represents the collection of stop orders, equal highs, equal lows, and minor swing points formed inside the current trading range area. මේක තිබ්බේ outside the current trading range area. මේවා තියෙන්නේ inside the current trading range area. These internal liquidity pools are often targeted first before price reaches for external liquidity. Smart money uses internal range liquidity to engineer short-term moves, manipulate retail positions, and build orders during accumulation or distribution phases. Once this internal liquidity is taken, price often seeks the external liquidity next, dealing to a larger directional move. හරි. dynamic liquidity යටතේ අපිට mainly identify කරගන්න පුළුවන් වෙන්නේ මෙතන internal range liquidity. හරි? එතකොට මෙතන කියනවා මේ මම English වලින් ඔයාලට explain කරේ. මෙතන කියනවා current trading range area එක ඇතුලේ form වෙන clusters විදියට තියෙන stop orders, equal highs, equal lows සහ minor swing points ඊට පස්සේ fair value gaps මේ සේරම වැටෙන්නේ internal range liquidity යටතට. සහ ආයෙත් මෙතන කියනවා price එක external liquidity clear කරන්න කලින් may leave වෙන internal range liquidity points, right? may leave වෙන internal range liquidity points clear කරලා flow වෙන්න තියෙන chance එක වැඩි කියලාත් කියනවා. හරි? එතකොට මේ internal range liquidity කියන්නේ retail traders ලගේ inducements වගේ areas. එහෙනම් මෙතන ආයෙත් කියනවා smart money මේ internal range liquidity points use කරනවා short term moves engineer කරන්න. ඒ කියන්නේ generate කරන්න. එතකොට මෙහෙම කරලා expect කරන්නේ retail positions manipulate කරලා accumulation or distribution phases වල orders build කරන එක. right? එතකොට ඒ දෙකත් IBDA cycle එකේම components දෙකක් නේ. මම IBDA price cycle X sessions කියලා කරලා ඇති වීඩියෝ එකක්. ඒ ඔක්කොම ටික බැලුවනම් මේක ඔයාලට ලෙසින්ම තේරුම් ගන්න පුළුවන්. right? එතකොට finally කියනවා මේ internal range liquidity ටික clear කරාට පස්සේ price එක ඊළඟට seek කරන්නේ external range liquidity කියලා. right? එතකොට mainly internal range liquidity විදියට ගන්න පුළුවන් මම උඩදී කියපු swing points ඇරුණාම order blocks, fair value gaps, liquidity voids, inducements, low resistance liquidity runs and high resistance liquidity runs. එතකොට ඔන්න dynamic liquidity හරි. අපි ඊළඟට යන් next point එකට. IOF කියන්නේ institutional order flow and market flow. හරි. මෙතන කියනවා මෙතන මේ explain වෙන්නේ IOF සහ market flow එක ගැන. right? මෙතන කියන එක අපි බලමු ඉස්සෙල්ලා. The market constantly cycles between external range liquidity and internal range liquidity. External range liquidity is typically found at major highs and lows where stop orders are resting. Internal range liquidity, on the other hand, forms within the range and often appears
as fair value gaps, imbalances, or small swing points. Price moves between these two areas as it seeks to rebalance inefficiencies and collect liquidity before continuing to its overall direction. හරි. දැන් අපි හැමෝම දන්න key point එක මෙතන ඉස්සෙල්ලාම discuss වෙනවා. ඒ තමයි market එක එහෙම නැත්නම් මේ price එක නිතරම flow වෙන්නේ external to internal and internal to external range liquidity කියලා. එතකොට අපි කලින් ඩිස්කස් කරා වගේම external range liquidity mainly අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ resting stop orders තියෙන major highs and major lows වල. ඒක already ඔයාලා දන්නවා. එතකොට IRL තියෙන current trading range එක ඇතුලේ. ඒකේ components ටිකත් මම කලින් කියලා දුන්නා. එතකොට මේ price එක ERL to IRL සහ IRL to ERL flow වෙන්නේ මේ areas දෙක අතරේ move වෙන්නේ mainly internal range liquidity points වල imbalances rebalance කරන ගමන් සහ internal range liquidity requirement එක fulfill කළා PDAS වලට respect කරන ගමන් internal highs and lows clear කරන ගමන් main direction එකට ඒ කියන්නේ අපේ expected buyers එකට යන්න ඉස්සෙල්ලා මේ liquidity collect කරගෙන තමයි price එක මේ IOF එක දෙන්නේ right එතකොට ඒක තමයි අපි දකින මාකට් ෆ්ලෝ එක රයිට් මම අයිඩියාස් ෆ්ලෝ වෙච්ච විදිහට ඔයාලට කියාගෙන ගියා මම මේක ඔයාලට තේරුණා කියලා මම හිතනවා රයිට් ආයි වීඩියෝ එක අවපස්සට අරගෙන ඒ පාර්ට් එක තේරුම් නැත්තම් බලන්න රයිට් බලන්න මේ මම දාලා තියෙන ඉමේජ් එකෙන් ඒක හොඳටම ක්ලියර් වෙනවා මම දැන් කියපු ටික ඉමේජ් එකෙන් හොඳටම ක්ලියර් වෙනවා රයිට් එතකොට මෙතන බලන්න ප්‍රයිස් එක අප් ට්‍රෙන්ඩ් එකක තියෙන අප් ට්‍රෙන්ඩ් එකක නම් අප් සයිඩ් එකට ලික්විඩිටි රන්ස් දෙන්න ඕනේ වෙන ලික්විඩිටි රන්ස් දීලා තිනවා එතකොට of the curve එකේ උඩම තියෙනවා ERL point swing points දෙක. ඒ කියන්නේ external range liquidity. එහෙනම් ඇතුලේ තියෙනවා internal range liquidity. order blocks, fair value gaps, low resistance liquidity, equal highs, equal lows, මේ structural highs and lows, මේ වගේ fair value gaps මේ ඔක්කොම internal range liquidity යටතට වැටෙන්නේ. price එක මේ විදියට up trend එකක් යනකොට 6 high එකක් හදනවා 6 low එකක් හදනවා 6 high එකක් හදනවා 6 low එකක් හදනවා. price එක expansion retracement expansion retracement expansion retracement ඔය විදිහනේ trend එක continue කරන්නේ upside එකට දෙනවා liquidity runs right මේ structure එකකට මේවා ERL points right එතකොට මෙතන තියෙන trend shift වීමක් right මේ තියෙන්නේ මේ move එකම මේ තියෙන්නේ මේ move එකම තමයි මෙතනක් තියෙන්නේ මේ move එක මුඩට ඇවිල්ලා ඔන්න trend එක shift වෙලා තියෙනවා අපි trend shifting අඳුරගන්නේ මෙන්න මේ වගේ liquidity void එකක් එක්ක right මේ බලන්න මෙතන හොඳ bearish pressure එකක් දීලා price එක පල්ලෙහාට push කරලා තිනවා push කරනකොට මෙන්න මේ last higher low එක sweep කරලා තියෙනවා right higher low එක sweep කරලා තියෙනවා එතකොට ඔන්න මේක අපි ගන්නවා liquidity sweep එකක් විදිහට මෙතෙන්ට වෙනකන් liquidity run එකක් එතකොට මෙතෙන්ට වෙනකන් අපි bias එකක් bullish එතකොට මෙතනින් එහාට අපි trade කරා නම් අපි ගන්නෙ මම ඔයාලට තප්පර පහක් දෙන්නම් හිතන්න ඔයාලා හිතුව හරියට බලන්න ඔන්න trend එක shift වුණා bearish side එකට මේ පැත්තේ low resistance liquidity තියෙන අපිට target කරන්න එහෙනම් trend එක shift වෙච්ච නිසා අපේ bias එක expect කරන්න අපි bearish bias එකක් මේ පැත්තේ unmitigated PDRS low resistance external ඔය ඔක්කොම liquidity types තියෙනවා එතකොට අපි මෙතනින් ගත්තොත් ගන්න shorts right මොකද අපි bias එක ඔන්න identify කරගත්ත bearish කියලා එතකොට මෙතනින් අපිට බැලුවොත් බලන්න පුළුවන් වෙන්නේ shorts right එතකොට ඔන්න institutional order flow එකට සහ market flow එකට flow එකත් එක්ක කොහොමද bias අඳුරගන්නේ කියලා මම rough idea එකක් දුන්නේ. හරි? මේක ඔයාලට හොඳටම තේරුණා කියලා මම හිතනවා. එතකොට අපි ඊළඟට යන් ඔන්න dynamic liquidity ඉවරයි. ඊළඟට static liquidity. හරි. මෙතන කියනවා liquidity pools refer to areas on a price chart where liquidity remains relatively stable or concentrated over time. This concentration is typically due to the presence of large resting orders such as limit orders, stop loss orders or take profit orders sitting at key price levels. හරි. මෙතන static liquidity කියනකොට liquidity pools කියන්නේ මොනවද බලන්න ඕන. liquidity pools කියන්නේ over the time. ඒ කියන්නේ price chart එකේ යම්කිසි time එකකට එකතු වෙලා තියෙන. ඒ කියන්නේ stable යම්කිසි time එකකදී එකතු වෙලා තියෙන. ඒ කියන්නේ stable concentrated money. හරි? මේ concentration එක ඇතුලේ තියෙන්නේ මම කලින් කිව්වා වගේ සල්ලි. හරි? එතකොට මේ සල්ලි තියෙන large resting orders විදියට. ඒ කියන්නේ limit orders, stop loss orders, trailing stops, නැත්නම් take profit orders වෙන්නත් පුළුවන්. එතකොට මේවා තමයි key price levels කියලා කියන්නේ. හරි? එතකොට ඔය පළවෙනි point එකකින් කියන්නේ ඕක. එතකොට ආයෙත් කියනවා these pools are critically important for determining the daily market bias, the short-term directional
inclination of the market ඒ කියන්නේ දවසක අපි expect කරන bias එක. The reason is that sophisticated traders often referred to as smart money or market makers use these liquidity areas to fill their large positions by executing their orders around these pools. They can significantly influence and move prices in their desired direction. හරි. Mainly right මෙතනින් කියන්නේ මේ static liquidity යට තියෙන මෙන්න මේ points අපිට bias බලනකොට වැදගත් වෙනවා කියලා මෙතනදී කියනවා. right. ඕකේ පොඩි explanation එකක් තියෙනවා. මොකද මෙතනදී smart money ගැනත් කියනවා. smart money සාමාන්‍යයෙන් කියන්නේ market smart money ලට කියන්නේ market makers ලා කියලානේ. එතකොට මෙන්න මෙයාලා මේ key liquidity areas use කරනවා එයාලගේ large positions නැත්තම් large orders fill කරගන්න. right. එතකොට ඔයාලා order filling දන්නවා කියලා මම හිතනවා නැත්නම් order pairing දන්නවා කියලා මම හිතනවා. ඒ කියන්නේ මෙයාලගේ release වෙන orders smart money pick කරනවා එයාලගේ liquidity requirement එක fulfill කරගන්න. right. මෙයාලගේ release වෙන orders smart money pick කරනවා. එතකොට මේ විදිහට liquidity අරගෙන huge amounts වලින් price එක inject කරලා market එකට සල්ලි ලොකු ප්‍රමාණයක් inject කරලා market price එකේ movements මෙයාලා smart money කරනවා. එතකොට අපි මේක අඳුරගත්තාම අපි bias prediction එක කරන්නෙත් මෙයාලා කරන direction එකටම තමයි. මෙයාලත් එක්කම තමයි trade කරන්නේ. එතකොට එකයි liquidity එක මේක බලන එකේ වැදගත්කම තියෙන්නේ. හරි? liquidity එක මේක බලන එකේ වැදගත්කම තියෙන්නේ. හරි. එතකොට mainly static liquidity යටතට වැටෙනවා equal highs and equal lows. මේවයි resting liquidity තියෙනයි කියලා ඔයාලා කොහොමද දන්නවා? එතකොට ඒ තියෙන liquidity වල logic එක තමයි මම මෙතනදී explain කරේ. swing high swing lows වල තියෙනවා static liquidity, low resistance liquidity සහ high resistance liquidity points වල තියෙන static liquidity. right. එතකොට මේ තියෙන්නේ equal highs. right. මේවා තියෙන static liquidity concentrated orders. right. clusters විදියට එකතු වෙලා තියෙන orders. equal highs equal lows මෙන්න මේක consolidation එකක මේක trend එකේ. right. මේ consolidation එකේ කොහොමත් equal highs equal lows තියෙනවා. නැත්නම් accumulation එකේ. එතකොට මේ තියෙන accumulation එකක් නෙවෙයි. මේ තියෙන uptrending situation එකක්. ඒ වයිත් මේ විදියට equal highs equal lows create වෙනවා. එතකොට ආයෙත් තියෙනවා swing highs swing lows. right. මම කිව්වේ දෙවෙනි එක swing highs swing lows. මේවා තමයි swing highs and swing lows. මේවයි points වල තියෙන static liquidity. ඊට පස්සේ point 3 එක low resistance and high resistance liquidity. එතකොට high resistance liquidity point දෙකක් වෙනවා නිතරම මෙන්න මේ swing point දෙක. එතකොට ඒක ඇතුලේ point තමයි low resistance liquidity වෙන්නේ. එතකොට මේ විදිහට structure එක upside එකට එතන liquidity ගත්තාම ඔන්න ඒක high resistance liquidity point එකක් වෙනවා. මෙන්න මේ structure එක ඇතුලේ. right. high resistance low resistance liquidity වල දන්නවා කියලා මම හිතනවා. දන්නේ නැත්නම් comment එකක් දාන්න මම වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න. හරි. එතකොට ඔය තමයි static liquidity types 3. මේක 1 මේක 2 මේක 3. right. ඊළඟට තියෙන අපේ liquidity වල liquidity sweeps. හරි. එතකොට මේ වගේ key area sweep කළා මේ image එක බලන්න. right. මේ image එක බලන්න මෙතනදී ඔයාලට පේනවා වගේ key area sweep කළා price එක turn වෙන එකට තමයි අපි liquidity sweeps කියන්නේ. right. liquidity sweeps කියන්නේ මේ clear point එක clear කරලා price එක turn වුණා. මේ point එක clear කරලා price එක turn වුණා. turn වෙන්නේ නැතුව continue වෙන ඒවට අපි කියන්නේ liquidity runs කියලා. right. එතකොට මම මේකේට වීඩියෝ එකක් කරලා තියෙනවා liquidity sweeps versus liquidity runs කියලා. එතකොට liquidity sweeps කියන්නේ මේවට mainly. හරි. අපි නිතරම liquidity sweeps focus කරනවා නම් liquidity sweeps near the current trading range, current price range. ඒ කියන්නේ මෙන්න මේ වගේ liquidity sweeps වලට අපි heavily focus කරන්න ඕන. මේක dealing range එකක් නේ. අර dealing range එක violate කරාම fresh dealing range එකක් හැදෙනවා. එතකොට මේ වැතුල් trend line liquidity equal lows මේ තියෙන equal lows දෙකක් internal range liquidity fair value gaps order blocks breaker blocks ඒව form ඒවා තමයි internal range liquidity. එතකොට ඒ ටික හරි අපි ඊළඟට යමු next point එකට. ඔන්න liquidity types ටික හරි. හරි. ඔන්න තියෙනවා other key liquidity areas. මෙතනදී කියනවා previous days highs and lows වලට අපි focus කරන්න ඕන. previous week highs and lows වලට focus කරන්න ඕන. එතනින් එහාට යන්නේ නැහැ. ඒ ඇති අපිට හොඳටම. ඊට පස්සේ major equal highs and lows කියනවා. right. ඒ කියන්නේ liquidity pools. මම ඒ ටික ඒ කියන්නේ buy side liquidity, sell side liquidity, buy stop, sell stops අන්න ඒවට තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ අපි question කරනවා අපි price එකේ යම් කිසි තැනක ඉන්නකොට. ඒ කියන්නේ අපි ඉන්නේ higher time frame, intermediate time frame, lower time frame ඕන එකක වෙන්න පුළුවන්.
right? අපි ඒ ඕනම point එකක ඉන්නකොට අපි question කරන්න ඕන, are we closer to liquidity resting above or below? Nearest liquidity කොහෙද තියෙන්නේ? If price is near buy side liquidity, buyers may be bullish until it gets taken. Buyers එක දැන් මෙන්න මෙතන ඔයාලා ඉන්නේ. හරි? මෙතන ඔයාලා ඉන්නේ. මෙන්න මේ පැත්තේ buy side liquidity point එකක් clear කරලා තියෙනවා. එතකොට price එක draw වෙන්නේ මේකට, right? නැතුව පල්ලෙහාට නෙවෙයි. price එක draw වෙන nearest liquidity clear කරන්න. මෙතන කියලා තියෙන්නේ if price is near buy side liquidity. මේ තියෙන price එක මෙතන තියෙන්නේ. buy side liquidity point එක මෙතන තියෙනවා. අනිත් sell side liquidity point එක ගොඩක් ඈතින් තියෙනවා වෙන්න පුළුවන්. Buyers may be bullish until that gets taken. එතකොට මේක ගන්න යනකම් අපි expect කරන buyers එක bullish. හරි? මම මේක ඔයාලට examples වලදී පෙන්නන්නම්. හරි? මේ part එක එතකොට ඔයාලට මතක් වෙයි. එතකොට ඕකෙම opposite එක තියෙනවා මෙතන. If near sell side liquidity, buyers may be bearish until that gets cleared. ඒ කියන්නේ price එක sell side liquidity point එකක් ළඟ තියෙනම් buyers එකේ sell side point එක clear කරනකම් ඕන්න අපිට expect කරන්න වෙන්නේ bearish buyers එකක්. මේ මම දැන් කියපු එක higher time frame, lower time frame, intermediate time frame කියන තුනටම අදාළයි. right. එතකොට ඔන්න other key liquidity areas මම ඔයාලට පැහැදිලිව කියලා දුන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඊළඟට යන්න next point එකට. check unmitigated PDRS, premium discount zones. මෙන්න මේක වැදගත්ම දෙයක්. මොකද price එක draw වෙන්නේ මෙන්න මේවට, right? unmitigated PDRS වලට. මෙතන කියනවා use Fibonacci 50% line for dealing ranges to see if prices in premium above 50%, look for shorts in bearish bias. price එක කොහොමද අපි premium වලින් sell කරන්නේ, premium එකේ තියෙන bearish bias එක expect කරලා shorts selling opportunities බලන්නේ. discount below 50%, look for buys in a bullish bias. 50% වලට පල්ලෙහා තියෙනම් අපි expect කරන්නේ bullish bias එකක්. ඒකෙදි buys නැත්නම් longs බලන්න. එතකොට ඔක අපිට පුළුවන් dealing range tool එක දාලා බලන්න මම ඒක කලිනුත් කිව්වා. එතකොට ඔන්න ඔයි dealing range එකක් කියන්නේ premium discount arrays තියෙන area එකට. එතකොට premium discount arrays තමයි order blocks, breaker blocks, mitigation blocks, rejection blocks, fair value gaps, liquidity voids, old highs and lows. මෙන්න මේවා තියෙන්න පුළුවන් premium zone එකේ සහ discount zone එකේ. අපි ඒවට focus කරන්න ඕන. ඊට පස්සේ තියෙනවා observe fair value gaps, FVG and imbalances mainly with major key level sweeps. හරි. See if price sweeps previous key level and filling an imbalance. මෙතන කියන්නේ fair value gaps. අපි trend එක continue වෙනවා නම් ඒ trend එක continue වෙන්නේ මෙන්න මේ විදිහට fair value gaps වලට mitigate වෙන ගම. right? ඔන්න එතකොට fair value gaps වලට focus කරන්න කියලා කියනවා. මෙතන තියන්නේ mitigation block එකක් එක CB එකක්. හරි? මෙතන කියනවා if price is in a downtrend and approaching a bearish fair value gap, maintain a bearish bias. ඒ කියන්නේ price එක already තියෙන downtrend එකක. එතකොට මෙන්න මේ fair value gap එකට price එක draw වෙනකොට අපි දැන් bias එක නැත්නම් desired direction එක sell side එකට. එතකොට මේකට mitigate වෙනකොට අපිට shorts නැත්නම් selling opportunities බලන්න පුළුවන් කියලා තමයි මෙතනදී කියන්නේ. එතකොට මෙතන කියනවා if price is in uptrend and returning to a bullish fair value gap, maintain a bullish bias. මේ විදිහට price එක uptrend එකක තියෙනවා සහ මේ වගේ bullish fair value gaps වලට දැන් අපි මෙතන desired trend එක uptrend එකක්. අපි හිත මෙතන trend එක shift වෙලා ඔන්න එතකොට අපි කොහොමද දන්නවා අපි expect කරන්නේ bullish bias එකක්. price එක මේ විදිහට bullish fair value gaps වලට draw වෙනකොට ඔන්න අපි expect කරන්නේ next bias එක bullish bias එකක් තමයි expect කරන්නේ. ඔන්න මේ point එකත් හරි. අපි ඊළඟට යන් next point එකට structural shifting points. මෙන්න මේක වැදගත්ම point එකක්. මෙන්න මේක higher time frame, intermediate term time frame, lower time frame කියන තුනේදීම අපි situation එක අනුව identify කරගන්න ඕන. හරි? හරි. එතකොට මේ structural shifting කියන එක time frame එකකට limit වෙන්නේ නැහැ. මම දැනුත් කිව්වා වගේ ඒ වෙලාවේ හැටියට situation එකේ හැටියට අපි structural shifting identify කරගන්න ඕන. ඒ වගේම specially and mainly lower time frame වල entries වලට ඉස්සෙල්ලා අපි මේක බලනවා. සමහර situations වල බලනවා, සමහර ඒවා බලන්නේ නැහැ. එතකොට මම මේ structural shifting points එකට තේනවා mainly market structure shift සහ changes rate of delivery. මම මේ දෙක ගැන වීඩියෝ එකක් ගෙනල්ලා ඇති. මේ දෙක කොහොමද වෙනස් වෙන්නේ? මේ දෙක කොහොමද බලන්නේ? මාකට් එකේ කොහොමද මේවා අයිඩෙන්ටිෆයි කරගන්නේ? ඒ ටිකට අදාළව මම වීඩියෝස් ගෙනල්ලා ඇත්තේ. රයිට්? ගොඩක් මේකට අදාළ වෙන වීඩියෝස් මම ගෙනල්ලා තියෙනවා. ඒවා බැලුවා නම් මේ ඔයාලට easy දේවල්. හරි? ඔන්න ඒකත් හරි. අපි ළඟට යන next point එකට if you want start with the higher time frame. හරි.
මෙතන කියනවා අපි බයස් බලන්න කැමති නම් නෙවෙයි අපි කොහොමද බලන්නේ හයි ටයිම් ෆ්‍රේම් වලින් දැන් මොකද අර කෙනාගෙන් කෙනාට බයස් බලන විදිය වෙනස්. ස්කැල්පර් කෙනෙක් කියම බයස් බලන්න පටන් ගන්න ඉන්ටර්මීඩියට් ටයිම් ෆ්‍රේම්ස් වලින්. එයා ට්‍රේඩ් කරන්නේ ලෝ ටයිම් ෆ්‍රේම්ස් වල වැඩි පටන් ගන්න ඉන්ටර්මීඩියට් වලින්. අපි ඩේ ට්‍රේඩර්ස්ලා නිසා අපි ස්ටාර්ට් කරන්න ඕන මෙන්න මේ වීක්ලි ඇන්ඩ් ඩේලි charts වලින්. හරි? weekly and daily charts බලලා අපි identify කරගන්නේ determine the overall market condition. overall market condition එක identify කරගන්නවා. if price making higher highs and higher lows, bullish or lower highs and lower lows, bearish. if price making higher highs and higher lows, ඒ කියන්නේ bullish bias එකක් or lower highs lower lows දෙනවා නම් bearish bias එකක් කියලා සරලව අපි already කතා කරපු දේම තමයි මෙතන කියන්නේ. mark major swing highs and lows to understand market structure. ඒ කියන්නේ major key level sweeps අපි mark කරන්න ඕන major key levels. major time frames වල තියෙන key levels, unmitigated PDRS ඒවා අපි mark කරන්න ඕන කියලා තමයි මෙතනද කියන්නේ. මේව examples කරනකොට මම step by step approach එකක් ඔයාලට දෙන්නම් time frames තුනට කඩලා. එතකොට වැඩි ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. ආයෙත් කියනවා look for previous week and daily high or low and close. These act as magnets for liquidity, right? Daily high එකක් sweep එකක් නැත්නම් weekly structural high sweep එකක්, weekly or daily නැත්නම් 4 hour PDR එකක්, order block එකක්, break block එකක්, ඕවා liquidity magnets කියලා කියනවා. හරි? ඔන්න ඒවට අපි focus කරන්න ඕනේ. ඒවා liquidity magnets කියලා කියනවා. මේක example මේ ටික හොඳට බලලා ඔලුවට දාගන්න example කරනකොට මේ හැම දෙයක්ම මතක් වෙයි. right? මේවට අනුව තමයි අපි examples බලන්නේ. හරි, ඊට පස්සේ තියෙනවා use daily and session opens as a guide. හරි, මෙතන කියනවා mark daily open if price. නිතරම ICT trader කෙනෙක් ගොඩක් කරන දෙයක් තමයි midnight New York open එක mark කරගෙන තමයි trading කරන්න start කරන්නේ. මොකද ඊට පස්සේ අපිට set වෙනවා London kill zone එක ඊට පස්සේ New York open kill zone එක. හරි, mark daily open if price trading above or below. daily open එක mark කරගෙන බලන්න ඕන price එක daily open එකට through day open එකට above trade වෙනවද below trade වෙනවද කියලා. daily open එකට above trade වෙනවා නම් අපිට short term bullish bias එක expect කරන්න පුළුවන්. daily open එකට උඩට යන නිසා short term bullish bias එකක්. එතකොට මේ වගේ situation එකක් ගැන කියනවා daily open එක daily open එකට above යනවා නම් short term bias එකක්. මේ පැත්තේ PDR එකට respect කරනකම් short term bias එකක්. ඊට පස්සේ මේ පැත්තේ PDR එකට respect කළා on trend එක shift වෙලා long term bearish bias එකක් expect කරනවා. ඊට පස්සේ above daily open ගියාම. හරි? ඊට පස්සේ ඕකේම opposite එක තමයි ඊළඟට තියෙන්නේ below daily open. ඒ කියන්නේ අපි on daily open එක ගන්නවා price එක trade වෙනවා below. එතකොට මේක short term bearish bias එකක්. මේ හරිය තියෙන PDR එකට tap වුණාන් පස්සේ උන්න අපි expect කරනවා long term bullish bias එකක්. structure එක shift වුණාම ඒක බලන්නේ confirmation ගොඩක් එකතු කළා. right? ඔන්න මෙතනදී ওই through day open වලට සහ session ඒ කියන්නේ kill zones වලට අපි focus කරනවා. for intraday bias also mark session opens London and New York. ඒ කියන්නේ kill zone. London and New York වලදී තමයි අපි mainly trade කරන්නේ desired direction එක බලලා. right? එතකොට ඊට පස්සේ ආයෙත් කියන watch time of the day. right? bias may shift after liquidity grabs during London kills. ඔන්න ඔයාලා අහලා තියෙන London reversal profile, New York reversal profile, London continuation, New York continuation profile ඔය වගේ ඔයගොල්ලෝ අහලා ඇති. එතකොට ඔන්න ඒකට helpful වෙනවා මෙන්න මේ bias අඳුරගන්න එක. bias may shift after liquidity grabs during London kill zone. London kill zone එකේ liquidity grab එකක් හා stock shift එකක් වුණා නම් ඔන්න එතනින් major shift එකක් වුණා කියලා අරගෙන reversal profile එකක් create වෙවි කියලා හිතලා expect කරලා trade කරනවා. ඒකටත් bias වැදගත් වෙනවා. New York එකෙත් ඒකම තමයි. right? New York reversal එකක් create වෙවි කියලා හිතලා expect කරලා bias එක logically බලලා ඔන්න trade කරනවා London New York kill zones වල. මම entries නොත් ඔයාලට පෙන්නන්නම් examples කරනකොට. හරි? low time frames වලට ඇවිල්ලා entries නොත් පෙන්නන්නම්. අපි real time market එකේ ඉඳන් bias එක predict කරනවා වගේ මම කියලා දෙන්නම්. හරි? එතකොට ඒක part 2 වීඩියෝ එකෙන් ගේන එක අනිවාර්යයෙන්ම බලන්න. කීයටවත් skip කරන්න එපා. මේක බලන්න නැතුව ඒක බලලා වැඩකුත් නැහැ. ඒක බලන්න නැතුව මේක බලලා වැඩකුත් නැහැ. හරි? එතන මෙතන example scenario එකක් තියෙනවා. price may run stops first then go in the real directional move. price එක stops ටික clear කරාට පස්සේ අර වගේ external liquidity point එක clear කරාට පස්සේ real directional move එකට flow වෙනවා කියලාත් කියනවා. හරි? හරි. එතකොට look for fundamentals and sentimentals. look for high impact news NFP CPI FOMC.
මම ෆයිනලි කිව්වා අපි ෆන්ඩමෙන්ටල්ස් වලටත් ફોකස් කරන්න ඕන කියලා. ෆන්ඩමෙන්ටල්ස් වලට වගේම සෙන්ටිමෙන්ටල්ස් වලට. එතකොට මොකද ෆන්ඩමෙන්ටල් රීසන්ස් නිසා මාකට් එකේ ලොකු ස්පයික්ස් ඇති වෙනවා. එතකොට ඒ ටයිම් එකේදී හොඳම වැඩේ අපි දන්නවා මෙතනදී ඔන්න හයි ඉම්පැක්ට් නිවුස් එකක් එනවා. රයිට්? එතකොට මාකට් එක ඩ්‍රයිව් වෙන්නේ ඉකොනොමික් ඩේටා එකක් නිසා. එතකොට එතනදී අපිට ටෙක්නිකලි බයස් එක ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඔන්න ඒ ටයිම් එකට අපි ඇලර්ට් එකේ ඉන්නවනම් හයි ඉම්පැක්ට් නිවුස් එකක් එනවා මම මේ ටයිම් එකේදී මොකද්ද කරන්න කියලා. හරි? ඒක නිසා හයි ඉම්පැක්ට් ටයිම් එකේදී මගේ ට්‍රේඩ් ක්ලෝස් කරගන්නවද මම එක්ස්පෙක්ට් කරපු බයස් එකට මම ට්‍රේඩ් කරන්නේ නැද්ද? ඒ ටික ඔන්න ගේජ් කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. රයිට්? නැත්තම් බයස් එකටම නිවුස් එක හොඳට ඇනලයිස් කරලා බයස් එකත් ඒ පැත්තට තියෙනම් එතනදී ට්‍රේඩ්ස් හෝල්ඩ් කරන් ඉන්නවද? ඒ ටික එතනදී කරන්න ඕන. එතකොට මෙතනදී කියන often bias forms before the news accumulation and then expands after the release. ඔයාලා දන්නවත් ඇති සාමාන්‍ය දැන නැතුවත් ඇති හයි ඉම්පැක්ට් නිවුස් ටයිම් එකකට ඉස්සෙල්ලා දෙපැත්තෙම ලික්විඩිටි මාකට් එකේ ඉන්න බයි ස්ටොප් සෙල් ස්ටොප්ස් දෙපැත්තම ක්ලියර් කරනවා. රයිට්? එතකොට ඔන්න අපේ බයස් එක නිවුස් ටයිම් එකට කලින් හරියන්න පුළුවන්. රයිට්? මොකද දෙපැත්තෙම ලික්විඩිටි ක්ලියර් කරනවා නිවුස් ටයිම් එකට කලින්. ඊට පස්සේ avoid trading against the post news expansion. තව වැදගත්ම දේ post news expansion. ඒ කියන්නේ නිවුස් එකට පස්සේ ඔයි ඇති වෙන ලික්විඩිටි void එකම විතරක් ටාගට් කරලා ට්‍රේඩ් කරන්න එපා කියලා කියනවා blindly. ඒකට අපි ට්‍රේඩ් කරන්නෙත් ලොජිකලි හොඳට බයස් එක බලලා ඒ විදිහට කරන්න කියලා තමයි මෙතනදී කියන්නේ. රයිට්? එතකොට මෙතන NFP කියන්නේ non farm payroll, CPI කියන්නේ consumer price index, FOMC කියන්නේ Federal Open Market Committee. ඊට පස්සේ mainly වැදගත් වෙනවා interest rate decisions, inflation reports, CPI කියන්නේ inflation report එකක්. එතකොට NFP කියන්නේ employment data යට තියෙන report එකක්. interest rate decisions FOMC එතකොට ඒවා යටතේ එක එක news release වෙනවා. ඒවා high impact news. right? එතකොට fundamental පැත්ත ඒ විදිහට බලන්න ඕන. ඊට පස්සේ always look for USDX correlation with the pairs you trade. අපි ට්‍රේඩ් කරන්නේ mainly majors එක තමයි DXY correlation බලන්නේ. dollar index එකේ movement එක. dollar index එකේ analysis එකක් කළා අපිට majors වල trading decisions ගන්න පුළුවන්. right? ඒක හොඳ accurate system එකක්. මොකද අපි GU ට්‍රේඩ් කරනවා කියලා හිතමු. එතකොට GU DXY ගත්තාම එතන තියෙන නෙගටිව් කොරිලේෂන් එකක්. රයිට්? DXY ඩවුන් වෙනවා නම් GU අප් වෙනවා. GU අප් වෙනවා නම් DXY ඩවුන් වෙනවා. එතකොට DXY වල එතන තියෙන නෙගටිව් කොරිලේෂන් එකක්. DXY ඇනලයිස් කළා අපිට GU බයස් එක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. හරි? මම ඒක ඔයාලට කියලා දෙන එක්සැම්පල්ස් වලට ගියාම. ඔන්න ඒකත් ඇලුවේ තියාගන්න. ඔයාලා මීට කලින් කොහෙන්වත් ඉගෙනගෙන නැති බයස් වීඩියෝ එකක් තමයි මම ඔයාලට දෙන්නේ. හරි, ඊට පස්සේ තියෙනවා අපි ඔන්න ඔක්කොම ටික සෙල්ලම් ටික දාලා low time frames වලට ඇවිල්ලා entry එකක් ගන්නකොට reconfirm before entering trades with lower time frames execution. අපේ execution stage එක තමයි මේක. අපි finally expect කරන trade එකක් execute කරනවා. මම ඔයාලට කිව්වා මම කියලා දෙන daily bias විතරක් නෙවෙයි. high time frame, intermediate term time frame, lower time frame කියන තුනම කියලා දෙනවා. Once bias is bullish or bearish මෙතන කියනවා drop to 15 minute 5 minute charts for entries. අපි 5 minute 3 minute 1 minute යන entries වලට look for market structure shift plus fair value gap in line with your bias. mainly structure shifting point එකක් බලන්න, fair value gap එකක් බලන්න. ඒක කොහොමත් අපි trade එකක් ගන්න කලින් කරන වැඩනේ. බලලා bias එකට තමයි trade කරන්නේ. අපි කලින් gauge කරගන්න direction එකට. ඔන්න දැන් අපි low time frame වලට ඇවිල්ලා අපිට trade කරන්න direction එකක් තියෙනවා. හරි? එතකොට only take trades in that direction. Ignore opposite setups. ඒ ඩිරෙක්ෂන් එකට විතරක් ට්‍රේඩ් කරන්න. ඒකට පිටින් තියෙන ඒවායි ට්‍රේඩ් කරන්න එපා කියලා තමයි මෙතනදී කියන්නේ. හරි? රයිට්. එතකොට ඔන්න ෆයිනලි ඔයාලට බයස් බලන්න මං තියරි ඔක්කොම ටික කියලා දුන්නා. හරි? අපි high time frame වලින් දැන් ඔන්න ෆයිනල් lower time frames වලටත් ආවා. මේ ටිකේදී මම කියපු දේවල් ටික මේ විදියටම කරන්න ඕන. මේ ටික මේ විදියටම examples වලදී discuss වෙනවා. right? එතකොට මම කියලා දුන්නේ daily විතරක් නෙවෙයි high time frame, intermediate term time frame, low time frame තුනටම අදාළව bias බලන විදිය කියලා දෙන්නේ. සහ theory discuss උනේ. එතකොට මේ part එක හොඳට බලලා ඔයාලා ඔළුවට දාගන්න. මම part 2 එක දෙනවා. මේ ටික ඔයාලා බලලා ඔළුවට දාගෙන ඉවර part 2 එක බලන්න. කලබලේ part 2 එක බලන්න එපා. මෙන්න chart එකේ examples තියෙන මේක කියලා වැඩේ තේරෙන එකක් නෑ. මේක චුට්ටක් complicated. මොකද මේකේදී අපි බලන දේවල් ටිකක් වැඩි වුණාට මේක logical සහ හොඳටම ප්‍රැක්ටිකල් හොඳට රිසල්ට්ස් දෙනවා. හරි? මොකද බයස් ගොඩ දා ගන්නවා කියන්නේ එතනින් එහාට ඕනම දෙයක් ඔයාලට කරගන්න පුළුවන්. රයිට්? හරි. එතකොට මේ වීඩියෝ එක ටිකක් දිග වෙන්න ඇති. මේක theory part එක, bias prediction වල theory part එක, next part එක examples with complete trade breakdowns.
complete rate breakdowns එකම අපි example discuss කරමු එක pairs කීපයක් හෝ pair එකක් අරන් ඒකේ bias breakdown එකක් කරමු right සතියක හෝ දෙකක නැත්නම් මාසෙක වුණත් කමක් නැහැ අපි ඔයාලට time එක issue එකක් නැත්නම් මට මාසෙක වුණත් bias බලන්න කියලා දෙන්න පුළුවන් අපි ඒක next video එකෙන් බලමු right එතකොට අපේ next video එක part 2 එක මේ ටික හොඳට බලලා part 1 එකේ දේවල් හොඳට theory part එක ඔලුවට දාගන්න අපේ next part එක part 2 examples with complete rate breakdowns part එක එහෙනම් අපි next part එකෙන් හම්බ වෙමු